හම්බන්තොට කියලා ඔයාලා හම්බන්තොට ට්‍රිප් ආවට මේ තැනට ඇවිල්ලා තියෙනවද? බලන්න පොඩ්ඩක් ඇවිල්ලා තියෙනවද කියලා මතක තියෙනවද කියලා? ඇවිල්ලා නැත්නම් ඇත්තටම වැඩක් නැහැ. ඔයාලා බර්ඩ්ස් පාක්, සෆාරි පාක් ගිහලා තිබ්බට අනිවාර්යෙන් ඔයාලා එන්න ඕන මෙන්න මේ තැනට. ඒ මොකද කියලා මේ වීඩියෝ එක බලන්න ෆුල් එකටම. ඉතින් මගේ මේ පිටිපස්සේ තියෙන්නේ මාට්ලෝ කුළුණ. ඉතින් මේක ලංකාවේ එකම එක තැනකයි තියෙන්නේ. ඒ හම්බන්තොට. ඒකත් මේ උඩට නැග්ගම ලස්සන්ට හැමතැනම වගේ හම්බන්තොට මුළු නගරේම පේනවා මෙතෙන්ට සාමාන්‍ය මුහුදත් එක්කම. මම උඩට නැගලා පෙන්නන්නම්. වීඩියෝ එක ඇඳි සිටින්න මම මේක ඇතුළේ ඔක්කොම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්නන්නම්. ඇතුළට යන්න. ඔබ මේ දකින්නේ ශ්‍රී ලංකාවේ දකුණු වෙරළේ හම්බන්තොට නගරයට ඉතා ආසන්නව ඉතිහාසය සංගවාගෙන සිටින හම්බන්තොට මාට්ලෝ කුළුණයි. මෙම කුළුණ බ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් කිස්තු වර්ෂ 1806 වසරට ආසන්න කාලයේදී වෙරළ ආරක්ෂාව සඳහා ඉදිකරන ලද්දකි. මෙන්න මේ මම දැන් නැගලින්නේ මාට්ලෝ කුළුණේ දෙවෙනි මහලට. ඔයාලට පේනව නේද? අර කවුළු තියෙනවා. අර කවුළු වලින් තමයි ගොඩබිමින් එන සතුරන්ට වෙඩි තියන්නේ. ඉතින් මෙන්න මේ දෙවෙනි මහල තමයි බ්‍රිතාන්‍ය සිවිලුන් විවේක ගන්න ආරක්ෂක කටයුතු සංවිධානය කරන්න මේ ඔක්කොම කරේ මේ මහලේ තමයි. එහෙනම් අපි දැන් යමු පහළ මාලට. මෙන්න මේ පහළ මාලේ වෙඩි, ගිනිඅවි, තුවක්කු සහ අනෙකුත් යුද උපකරණ ගබඩා කරලා තිබුණේ අතිශය ආරක්ෂිතවයි. ඒ වගේම ආහාර සැපයුම්, ජලය සහ දිගු කාලයක් සැබළුන්ට අවශ්‍ය දෛනික ද්‍රව්‍ය තබා ගන්නත් මෙම මාල භාවිත කළා. බිත්ති අතිශය දැඩිව සහ ජනෙල් අඩුවෙන් ඉදිකර තිබුණේ පහළ මාල ආරක්ෂිතව ගබඩාක් වශයෙන් භාවිත කිරීමටයි. ඔන්න මම දැන් ආපහු ඇවිල්ලා ඉන්නේ දෙවෙනි මහලට. ඔයාලට පේනවා ඇති මේ කවුළු. ඉතින් මේ කවුළු වලින් තමයි ගොඩබිමින් එන සතුරන්ට වෙඩි තියන්නේ. දැන් නම් ගස් කැරෑවල් හැදිලා නිසා දුර මුකුත් පේන්නේ නැහැ. නමුත් ඒ කාලේ මේ වලින් බලලා තමයි සතුරන්ට වෙඩි තියන්නේ. ඇතුලේ කලවර නිසා ඇතුලේ ඉඳන් එළිය බලද්දී හොඳට පේනවා. නමුත් එළියේ ඉඳන් ඇතුල බලද්දී පේන්නේ නැහැ ඉන්නවද කියලා කවුළු වල. ඔන්න මම කලින් කිව්වනේ ඇතුලේ ඉඳන් එළිය බලද්දී විස්තරාත්මකව පැහැදිලිව පේනවා. ඒ කියන්නේ මේක ඇතුලේ ඉඳන් එළිය බලද්දී දුර හොඳට පේනවා. නමුත් එළියේ ඉඳන් ඇතුළ බලද්දී කිසිම දෙයක් පේන්නේ නැහැ. එතන කවුළු වල කවුරු හරි හිටියොත් පේන්නේ නැහැ කවුරු ඉන්නේ කියලාවත්. වෙඩි තියනකොට තමයි පේන්නේ කවුරු හරි ඉන්නවා කියලා. අන්න ඒකයි මේ බලකොටුවේ තියෙන සුවිශේෂත්වය. හම්බන්තොට මාට්ලෝ කුළුණ අංශක 360ක් ලෙස වටාකාරව තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ආරක්ෂාව වෙඩි කරගන්නයි. වටාකාර හැඩය නිසා කුළුණේ ඉහළින් සියලු දිශාවන් එකම වෙලාවෙ නිරීක්ෂණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මාට්ලෝ කුළුණේ උඩ කොටසේ වීඩියෝ එක ඊළඟ කොටසේ මම